ඔයා යන සමහර තැන්වලදී ඔයාට දැනෙලා තියෙනවද මම මෙතනට කලින් ඇවිල්ලා තියෙනවා වගේ කියලා. දවසක ඔයා පාරේ ඇවිදගෙන යනකොට ඔයාවම ඔයාට හම්බුනොත් ඔයා මොකද කරන්නේ? හරියට නිකන් ෆිල්ම් එකක වගේ නේද? හැබැයි මං ඔයාට කිව්වොත් මේ දේ සිද්ධ වෙන්න පුළුවන් සහ මේ වෙනකොටත් කිහිප දිනකට මේ දේ සිද්ධ වෙලා තියෙනවා කියලා ඔයා විශ්වාස කරනවා. දවසක් පැරිසියක පුද්ගලයෙක් වැඩ ඇරිලා ගෙදර එද්දී එයා වටේ තියෙන හැමදේම වෙනස් වෙලා වගේ දැනෙනවා. ඒ එක්කම මෙයා දකිනවා අංකුවක වාඩි වෙලා ඉන්න එයා වගේම පෙනුමක් තියෙන නමුත් වයසට ගිය පුද්ගලයෙක්. මේ දෙන්නම දෙන්නට දෙන්නව දැකලා එක පාරටම ෂොක් වෙනවා. ඒ වගේම ෂණිකවම නැවත හැමදේම යථා තත්ත්වයටපත් වෙනවා. ඉතින් මේක සිද්ධ වෙන්නේ තප්පර කිහිපයක් ඇතුළත. සිද්ධ වෙච්ච දේ වැඩි ගණන් ගන්නේ නැති මෙයා හිතන්නේ මේක ඔළුවේ මැවිච්ච මනස්කාන්තයක් කියලා. කොහොම හරි කාලය ගත වෙලා එයා වයසට ගිහින් ඇත්තටම මේ බංකුවේ වාඩි වෙලා ඉන්න වෙලාවක නැවතත් ඒ සිදුවීමම වෙලා කලින් දැක්ක තරුණ කාලේ අවස්ථාවම මෙයා දකිනවා. ඉතින් මේ වෙලාවේ මෙයාට පැහැදිලි වෙනවා වෙච්ච සිදුවීම මොකක්ද කියලා. කොහොම නමුත් මේකට මතයන් කිහිපයක්ම එල්ල වෙලා තියෙනවා. කාලතරණය. සමහර විද්‍යාඥයෝ විශ්වාස කරනවා කාලය අපි හිතන තරම් රේඛාවකට ගමන් කරන දෙයක් නෙමෙයි කියලා. මොකද අයින්ස්ටයින්ගේ theory of general relativity එහෙම නැත්නම් සාපේක්ෂතාවාදය නිසා අපි මේ වෙනකොටත් දන්නවා ගුරුත්වයට පුළුවන් කාලයට බලපෑම් කරන්න කියලා. තවත් සමහරව හිතනවා අපි ජීවත් වෙන්නේ නිර්මාණය කරපු සිමියුලේෂන් එකක කියලා. ඉතින් සිමියුලේෂන් එකේ වෙච්ච දෝෂයක් කියන එක තමයි මේගොල්ලන්ගේ මතය. තවත් සමහරව විශ්වාස කරන දෙයක් තමයි සමාන්තර විශ්ව තියෙනවා කියන එක. ඉතින් සමාන්තර විශ්ව දෙකක සිදුවීම අතිච්ඡේදනය වුණා කියන එක තමයි ඒගොල්ලන්ගේ මතය. ඒ වගේම මනෝවිද්‍යාත්මක මතය තමයි ව්‍යාජ මතකයක් මනසට ආවයි කියන එක. ඔය සමහර සිදුවීම් වලදී අපිටත් දැනෙන්නේ මේක නම් කොහෙද හරි සිද්ධ වෙලා තියෙනවා වගේ කියලා. අන්න ඒ වගේ සිදුවීමක්. මොනවා වුණත් මොළයට ඇත්තටම පුළුවන් කෙනෙකුගේ අනාගතය මවලා පෙන්වන්න. ඉතින් කොහොම වුණත් මේ විදියට වාර්තා වුණු එකම සිදුවීම මේක විතරක් නෙමෙයි. ස්පාඤ්ඤයේ පුද්ගලයෙක් කැෆේ එකකදී දකිනවා කොෆි එකක් බොන මෙයා වගේම පුද්ගලයෙක්. අවුරුදු කිහිපයකින් මේ ෂොප් එකේදීම කොෆි එක බොන පුද්ගලයා විදියට මෙයා දකිනවා ඒ කලින් මෙයා දිහා බලන් හිටපු Tamanගේම රූපය. ඒ වගේම එංගලන්තයේ කාන්තාවක් වැඩ කරන ෂොප් එකේ ජනේලකින් එයාව බලාගෙන ඉන්න එයා වගේම කෙනෙක්ව දැකලා තියෙනවා. ඉතින් අනිත් සිද්ධිවල වගේම කාලයකට පස්සේ මෙයා එළිය ඉඳන් බලන් ඉඳලා තියෙනවා ෂොප් එක ඇතුලේ මෙයා වගේම කෙනෙක් වැඩ කරන ආකාරය. ඉතින් ඔයා මොකද මේ ගැන හිතන්නේ? ඒ වගේම ඔයාට දවසක ඔයාවම හම්බුනොත් ඔයා මොකක්ද එයාගෙන් අහන ප්‍රශ්නය?